පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සියල්ලෙන්ම ජීවියක් ඇති ග්‍රහලෝකයේ විදියට පෘථිවිය සඳහන් කරන්න පුළුවන්. මේ පෘථිවියේ විශාල වූ ජීවීන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. එහෙනම් ජෛවගෝලය කියන පාඩමේදී අපි මේ සියලුම ජීවීන් සහ සියලුම ප්‍රජාව පිළිබඳ හඳුනා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ජෛවගෝලයේ පවතින සංවිධාන මට්ටම් හා අන්තර්ක්‍රියා. පාරිසරික සමතුලිතතාවය. ජීවීන් හා ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර තුලනාත්මක සම්බන්ධතාවයක් ක්‍රියාත්මක වෙනවා. එම හිතකර සම්බන්ධතාවය පාරිසරික සමතුලිතතාවය ලෙස හැඳින්වේ. ජෛවගෝලයේ සංවිධාන මට්ටම්. ජෛවගෝලය තුල ජීවීන් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සංවිධානය වී ඇත. ඒකයි කියා ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති ජෛවගෝලය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකයි කියා පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් ඒකයිකයා ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස පොල්ගසක්, අලියෙක්, සිංහයෙක්, කොටියෙක් ආදී වශයෙන් සතුන් හඳුන්වන්න පුළුවන්. විශේෂයක් යනු අන්තර් අභිජනනයෙන් සරු ජනිතයෙන් බිහි කළ හැකි ජීවීන්ය. ගහණය නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හැඳින්වේ. 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2,18,66,445කි. 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වාසය කළ අලි සංඛ්‍යාව 5,879කි. ප්‍රජාව කිසියම් ප්‍රදේශයක් තුල ජීවත් වන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂවලට අයත් ගහන සමූහයක් ප්‍රජාවක් ලෙස හැඳින්වේ. යාල ජාතික වනෝද්‍යානයේ සත්ත්ව ප්‍රජාව, මීගමෝ කලපුද ආශ්‍රිත කඩුලාන ශාක ප්‍රජාව හඳුන්වන්න පුළුවන්. පරිසර පද්ධතිය කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවී ප්‍රජාවද ඒවා අතර අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයද එක්වගත් කල පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ. පොකුණක්, දි รา ගිය ශාක කොටයක්, වනාන්තරයක්, මුහුදු වෙරළක් අපිට හඳුන්වන්න පුළුවන්. ජෛවගෝලය පෘථිවිය මත ඇති සියලුම පරිසර පද්ධතිවල එකතුවක් ජෛවගෝලය ලෙස හැඳින්වේ. ජෛවගෝලය අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ශිලාගෝලය, ජලගෝලය, වායුගෝලය ලෙස. ශිලාගෝලය කියන්නේ පෘථිවියේ කබල සහ ඉහළ ප්‍රාවරය කොටසයි. ජලගෝලය සාගරය හා මිරිදිය ජලාශ අයත් වෙනවා. පෘථිවියෙන් 70%ක්ම ජලයෙන් යට වෙලා තියෙනවා. වායුගෝලය පෘථිවි ගෝලය වටා පැතිරුණු වාතයේ සහිත කලාපයයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පරිසර පද්ධතියක් ලෙස හඳුන්වන්නේ නැහැ. ඒකට හේතු ලෙස ජීවීන්ට හිතකර පරිසර සාධක ස්වාභාවිකව නොතිබීම, ස්ථාපිත වූ ජෛව ප්‍රජාවක් නොසිටීම, පරිසරය සහ ජීවීන් අතර අන්තර්ක්‍රියා නොමැති වීම, ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය නොවීම හඳුන්වන්න පුළුවන්. ගහන වර්ධනය සහ වර්ධන වක්‍ර තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුල වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව ගහන ඝනත්වය ලෙස හැඳින්වේ. 2014 ශ්‍රී ලංකාවේ ජනගහනය ඝනත්වය වර්ග මීටරයකට 329.12කි. ස්වාභාවික ජීවී ගහනයක විශාලත්වය
නිරන්තරයෙන් වෙනස් වෙනවා. ගහන ඝනත්වයට බලපාන සාධක 4ක් ඇත. උපත්, මරණ, ආගමන සහ විගමන. උපත් ගහණය තුළ උපදින නව ජීවීන් සංඛ්‍යාව. මරණ ගහණයට අයත් මිය යන ජීවීන් සංඛ්‍යාව. ආගමනය ගහණයට පිටතින් එකතු වන ජීවීන් සංඛ්‍යාව. විගමනය ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව හඳුන්වන්න පුළුවන්. දර්ශීය ගහන වර්ධන වක්‍රය. ස්වාභාවික ජීවී ගහණයක ජීවීන් සංඛ්‍යාව කාලයත් සමග වෙනස් වීම කිසියම් රටාවකට අනුව සිදුවේ. එය ප්‍රස්ථාරයකින් නිරූපණය කරන විට සිග්මාකාර හැඩයක වක්‍රයක් ලැබේ. මෙහි පළවෙනි අවධිය. ගහණය සෙමෙන් වර්ධනය වන අවධියයි. ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය නොවීම හා ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව සීමිත වීම නිසා ගහණයේ වර්ධන ශීඝ්‍රතාවය සෙමින් වැඩි වේ. එම නිසා ජීවීන් සංඛ්‍යාව සෙමින් ඉහළ යයි. දෙවන අවධිය. ගහණයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියයි. ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වීම, ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව වැඩි වීම, පරිසර තත්ත්ව හිතකර වීම හා ආහාර සුලභ වීම වැනි සාධක හඳුනා ගන්න පුළුවන්. මේ නිසා ජීවීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වේ. තුන්වන අවධිය. ගහණයේ වර්ධන වේගය අඩුවන අවධියයි. සීමිත සම්පත් සඳහා ජීවීන් අතර තරංගය, ආහාර හිඟවීම, ලෙඩ රෝග පැතිර යාම, විලෝපික බලපෑම, පරපෝෂිත බලපෑම් වැනි සීමාකාරී සාධක නිසා ගහන වර්ධනය වන ශීඝ්‍රතාවය අඩු වේ. හතරවන අවධිය. ගහණයේ ස්ථායී වන අවධිය. පරිසර තත්ත්වවලට අනුවර්තනීය වූ හා එම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයේ ගහණයක් ඇතිවන තුරු ගහණයේ ජීවීන් සංඛ්‍යාව වෙනස් වන අතර අවසානයේදී ගහණය ගතික සමතුලිත අවස්ථාවට පත්වේ. ගතික සමතුලිත අවස්ථාවේදී උපත් හා මරණ සංඛ්‍යාව සමාන වේ. එනම් ගහණයේ වර්ධනය ශුන්‍ය වේ. මෙලෙස සමතුලිත තත්ත්වයට පත් වූ පසු ගහණයේ සිටින ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාවය ලෙස හැඳින්වේ. මානව ගහන වර්ධන වක්‍රය. ස්වාභාවික ජීවී ගහණයක වර්ධන වක්‍රය S අකුරේ ආකාර වුවද මිනිස් ගහණයේ වර්ධන වක්‍රය J අකුරේ හැඩයක් ගනී. එනම් මානව ජනගහණය තව දුරටත් ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියේ පවතී. ලෝකයේ මානව ගහණය බිලියනයක් දක්වා වර්ධනය වීමට වසර ලක්ෂ 3ක් කාලයක් ගත වී ඇතත් බිලියන 2 දක්වා වර්ධනය වීමට වසර 130කින්ද බිලියන 3 දක්වා වර්ධනය වීම සඳහා වසර 30ක්ද බිලියන 4 දක්වා වර්ධනය වීමට වසර 15ක්ද ගත වී ඇත. මෙම ශීඝ්‍ර වර්ධනයට බලපෑ ඇති කරුණු දෙකකි. මෙම ශීඝ්‍ර වර්ධනයට බලපෑ ඇති ප්‍රධාන කරුණු ලෙස උපත් අනුපාතයේ ඉහළ යාම, මරණ අනුපාතයේ පහළ යාම, තාක්ෂණික දියුණුව, වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව හඳුන්වන්න පුළුවන්. පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වා ගැනීමට දායක වන යාන්ත්‍රණය. ජෛව ගෝලයේ ඇති සියලුම පරිසර පද්ධතිවලට අවශ්‍ය ශක්තිය සපයන ශක්ති ප්‍රභවය වන්නේ සූර්යයාය. පරිසරයේ පවතින ස්වාභාවික පෝෂණ සම්බන්ධතාවයක් ලෙස ආහාර ජාල හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ ආහාර ජාලයක්. පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා ආහාර ජාල ලෙස හැඳින්වේ. මෙහි නිෂ්පාදකයා වන්නේ ශාකයයි. ආහාර දාම. නිෂ්පාදකයෙකුගෙන් ආරම්භ වී පිළිවෙලින් ප්‍රාථමික යැපෙන්නා, ද්විතීයික යැපෙන්නා ආදී වශයෙන් ජීවීන් ශ්‍රේණියක් කරහා ආහාර හා ශක්ති ගලා යන අනුපිළිවෙල
ආහාර දාමයක් ලෙස හැඳින්වේ. පෝෂී මට්ටම්. සෑම ජීවියෙකුම ඔවුන් පෝෂණය ලබා ගන්නා ආකාරය අනුව නිශ්චිත පෝෂී මට්ටමකට අයත් වේ. සියලුම ජීවීන් පෝෂණය සපයා ගන්නා ආකාරය පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදිය හැක. ස්වයං පෝෂීන්, විෂම පෝෂීන්, වියෝජකයන් ලෙස හඳුන්වන්න පුළුවන්. ස්වයං පෝෂීන් සරල අකාබනික සංඝටක කාබනික සංයෝග බවට පත් කර පෝෂණය සපයා ගැනීමේ හැකියාව ඇති හරිත ශාක, ඇල්ගී වැනි ජීවීන් ඇතැම් බැක්ටීරියා විශේෂ ස්වයං පෝෂීන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් නිෂ්පාදකයන් ලෙස හැඳින්වේ. විෂම පෝෂීන් තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගැනීමේ හැකියාවක් නැති වෙනත් ජීවීන් විසින් නිපදවන ආහාර මත යැපෙන සතුන් මීට අයත් වේ. ඔවුන් යැපෙන්නන් පාරිභෝජකීන් ලෙස හැඳින්වේ. ප්‍රාථමික යැපෙන්නන් ඔවුන් ශාක භක්ෂකයන් වන අතර නිෂ්පාදකයන් මත යැපේ. ද්විතීක යැපෙන්නන් ඔවුන් මාංශ භක්ෂකීන් හෝ සර්ව භක්ෂකීන් වන අතර ප්‍රාථමික යැපෙන්නන් ආහාරයට ගනී. තෘතීක යැපෙන්නන් ඔවුන් බොහෝ විට මාංශ භක්ෂකීන් වේ. වියෝජකීන් මලජීවී දේහවල ඇති සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට බිඳ හෙළීමෙන් ශක්තිය ලබා ගන්නා මෘතෝපජීවීන් වන බැක්ටීරියා, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන් වියෝජකයන් ලෙස හැඳින්වේ. සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට බිඳ හෙළීමේ ක්‍රියාවලිය වියෝජනය ලෙස හඳුන්වයි. පාරිසරික පිරමීඩ කිසියම් පරිසර පද්ධතියක එක් එක් පෝෂී මට්ටම්වල ජීවීන් සංඛ්‍යාව, ජෛව ස්කන්ධය හෝ ශක්ති සම්බන්ධතාව පාරිසරික ආකාරයට නිරූපණය කිරීමෙන් පාරිසරික පිරමීඩ නිර්මාණය කරන්න පුළුවන්. සංඛ්‍යා පිරමීඩ, ජෛව ස්කන්ධ පිරමීඩ, ශක්ති පිරමීඩ ලෙස හැඳින්වේ. සංඛ්‍යා පිරමීඩ එක් එක් පෝෂී මට්ටම් වලට අයත් ජීවීන් සංඛ්‍යාව පෙන්වන පාරිසරික නිරූපණය සංඛ්‍යා පිරමීඩ ලෙස හැඳින්වේ. මෙය වර්ග මීටරයකට වෙසෙන ජීවීන් සංඛ්‍යාව ලෙස හඳුන්වයි. උඩුකුරු සංඛ්‍යා පිරමීඩ සහ යටිකුරු සංඛ්‍යා පිරමීඩ ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ජෛව ස්කන්ධ පිරමීඩ. ජෛව ස්කන්ධ යනු ජීවීන් තුළ අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයයි. එක් එක් පෝෂී මට්ටම් වලට අයත් ජීවීන්ගේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පෙන්වන ප්‍රස්ථාරික නිරූපණය ජෛව ස්කන්ධ පිරමීඩ ලෙස හැඳින්වේ. මෙය ජීවීන්ගේ වියලි බර සලකා වර්ෂයකට වර්ග මීටරයකට ග්‍රෑම් ලෙස දක්වයි. ශක්ති පිරමීඩ එක් එක් පෝෂී මට්ටම් හරහා ගමන් කරන ශක්ති ප්‍රමාණය පෙන්වන ප්‍රස්ථාරික නිරූපණය ශක්ති පිරමීඩ ලෙස හැඳින්වේ. මෙය වර්ෂයකට වර්ග මීටරයකට කිලෝ ජූල් ලෙස හැඳින්වේ. පරිසර පද්ධතියක ශක්තිය ගලා යාම. නිෂ්පාදකයන් නිපදවන ශක්තිය පෝෂී මට්ටම් ඔස්සේ ජීවියාගෙන් ජීවියාට ගලා යයි. එසේ ගලා යෑමේදී කිසියම් පෝෂී මට්ටමකට ලැබෙන ශක්තියෙන් 10% පමණක් ඉතිරි පෝෂී මට්ටමට ගලා යන අතර 90%ක්ම පරිසරයට හානි වීම සිදුවේ. ශක්ති උත්සර්ජනය පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට ශක්තිය ගලා යාමේදී එම ශක්තිය අපතේ යාම ශක්ති උත්සර්ජනය ලෙස හැඳින්වේ. පෝෂී මට්ටම් තුලින් ශක්තිය ගලා යෑමේදී ශක්තිය සැලකිය යුතු කොටසක් අපතේ යාම නිසා කෙටි ආහාර දාම දිගු ආහාර දාම වලට වඩා කාර්යක්ෂම වේ. අපිව subscribe කරන්න. අනෙක් පාඩම් වලදී
අපි හමු වෙමු.